හෙලෝ වෙල්කම් ගයිස්. ඉතින් ඔගොල දෙකති වලා තියෙන මගේ චැනල්ල එක බලන වීඩියෝ කට චැනල්ල කොට සබස්‍රයිප් කල නැත්තන් අනිවාරෙන් සබස්රයිප් කරලා තියාගන්න. ඉස්සරට මං හොඳ වීඩියෝ සට් දාන බලාපොරොත්වෙන අද වීඩියෝෙන්ම කතා කරන්න යන්නේ ඔගොල පේසික ගොඩ කටට දෙන ප්‍රශ්න ඇත්තම සෝවට තියෙන්නේ පේසික නැත්තන්ගේම් ගහන්න බෑලැක්වෙනවා ඔන්න එන්ට වෙලානවා මටත් කලින් ඕගේ ප්‍රශ්නටියත් තිබ ඉතින් මම මේ සිටින්ටි කදාවත්තර පස්සේ ගොඩක් දුරට පිසික ගොඩක් සම්මුදි ස්පීඩ්ඩකට ඉතින් අප වැඩි කතා නැතුව අපි අපේ විඩියෝට අයි පලයි නැටම කරන්න එන්නේ අපේ පවෝප්ෂන් එක වෙනස් කරගන්න එක ඔගුල මේකට යන්න ඕන ඔගුල ස්ටාර්ට් එකට යන්න ඕන ස්ටාර්ට් එකට හිටල සර්ච් කරන පවෝප්ෂන් කියලා පවෝප්ෂන් මෙතින් චූස පව ප්ලෑන් කියලා තියෙනවා අන්න කලික් කරලා එකට යන්න ඉටවස් මෙතන ඔගොල්ලොන්ගේ ඇත්තේ ගොඩක් දුරට බැලන්ස එකරක මඩ්දාලා තියෙන බැලන්ස එක ඇත්තේ මේක දාගන්න හයිපෝෆෝමන්ස එකට මගේ එක දාලා තියන්නේ හයිපෝමස් දාගන්න හරි අපි දෙවනි ඔප්ෂන් එකට මේ දෙවනි ඔප්ෂන් එක තමයි ස්ටාර්ට් ඩිසබල් කරන එක මේකට ඔගොලෝ කරන්න තියෙන්නේ ඔගොලෝ මෙතන ටාස් බායකට වෙල්ල එක රයිට් ටික් කරන්න එක ලයිට්ටික් කල්ල තැදෙන ටාස් මනේජු කියලා ටාස් මනේජ එකට යන්ඩ ටාස් මනේජයකට හිල්ලා තැන තියෙනවා මෙතන ස්ටාර්ටප් කියලා මේ ස්ටාර්ටප්වල මේ රයිට් ක්ලික් කරලා එනේබල් ඩිසේබල් කරන්න පුළුවන් මේ තියෙන මෙතන ඇප්ටික ඩිසේබල් කරගන්න ඒකෙන් ඔයාගේ පිසක ඔන් කරද්දි ගොඩක් දුරට ලැක්ගකන්න ඇතු ඔන් කරගන්න පුළුවන් මේ ඔක්කොම රන්න වෙන්න ගන්නවා මේ ඔන් එනේබල් කරලා තිබ්බොත්තහෙන පිසි ඔන් කරත්ද මගේ ඩිසබල් කරලා තියෙන්නේ මේ ඔකොලොත් මෙ ඩිසබල් කරගන්න හරි අපියන් අපේ තුන්ගනි සෙටික හදාගන්න මේ සෙටිං හදාගන්න ඔකොල දිස්පිසිකට යන්නවට මෙතන තේර දිස්පිසි ඩිස්පිසික ඩබල් කලික් කරලා එක තිනොස් ගුලන්ගේ සීඩව සීඩව කැනගල වින්ඩෝස් දාල තින්ඩයිවක මේක එක පාර රයිට් කරලා මේ යන ප්‍රපඩිස්වරට ප්‍රපඩිස් වලින් මෙතන තින ටූල් කියලක ටූල් එකට යන්න මෙතන තියෙන ඔප්ටිමයිස් එකට යන්න ඔප්ටිමයිස්ට මෙතන සීඩව එක සිලෙට් කරලා මෙතන තියෙන ඔප්ටිමයිස් කරන්න තොට මේක රන්ඩල ඔගුලොන්ගේ ටිකක් වෙලා යයි මගේ කලින් කරලා තියෙන හිද එක්මන්ඩාව මේක ලෝඩ්ඩල ඔප්ටිමයිස්සල සම්පූර්ණයෙන් ඕකේ වැඩනගත් තියන්න හරි අපි බලමුද අපේ ෆතරවෙනි සිටිං හදා ගන්න මේකින් වෙන්න ඔල ටෙම්පරි ෆයිල් ටික ඩීට් වෙන එක මේක ඔලු ටෙම්පරි ෆයිල් ඩීට් කරන්න ඔගොලු ඔලු පිසි එක කීබෝඩ් එක වින්ඩෝස් පට්න එකයි ආර් බඩ්න එක බන්න එතකොට මෙතනෙනවා රන්න එක ඕපන්නවා ම මේ ටයිප් කරන එක ටයිප් කරගන්න මෙම ටෙම්ප් කියලා ටයිප් කරගන්න මෙඩි පැත්තෙන්ගෙන සිම්බල් දෙක දාලා ටයික්කර ලෝකය කරන්න තකොට මෙම ඔගුලොන්ගේ මේ වගේ එකක් කෙන මේකේ මේ තියන ඔක්කොමටි ඩීට් කරගන්න ඒ ඩීට්කන් ෂෝට් කට්ටක් කියවගන්න කන්ට්‍රෝල්ල එක ඒකයි ප්‍රෙස් කරහ මේ ඔක්කොම් සිලෙක්ටනවා එවසේක රයිට් කරලා දෙන ඩීට් කරගන්න මේ වගේ මැසිජ්ජක්කවත් මෙතන මෙහම ඩීර කරගන්න ස්කික් කරන්න එවස මෙතන ඒසකල් බින්න එකට ඩීට් කරගන්න ටික හරි අප දැන්යන් අපේ පස්සනි ස්ටෙප් එකට ස්ටෙප් එක කරන්න ඔහල යන්න නොව වින්ඩෝස් ලෝක එක්ටක් කරලා ඒ සර්ච් කරන්න ඩිස්කලේන් අප් කියලා ඩිස්කලේන් අප් කියන එක සට් කරලා එක රයික් කරලා රන්වන් අඩමිස්ටරේට් දියලා මෙතන ඔල ඩ සට් කරන්න ඒ ඕකේ එන්න ඉට පස් මෙතනින් ලෝඩ්ඩන පොඩ්ඩක් ඉන්න මෙතන නෝකල ටෙම්පරි ෆයිලෝ ටික මේ ගැන තියන සිල්කන්ඩ ඕන්න ඉතිනින් ඕකේ දෙන්න දවර මේ ටඩීට් කරන්නනවා ලෝඩ්ඩන පොඩ්ඩලාක්කින්න හරි අපියන් අපේ අවසාන ස්ටෙප් එකට
මේ ස්ටෙප් එක කරන්න යන්න ඕන දිස්පීසියකට ස්පීසියකට ගිහිල්ල මේ බෑන්කේරිය ක්ලික් කරලා ක්ලික් කරලා ප්‍රොපටිස් යන්න ප්‍රොපටිස් කියහම මෙතන තියෙනවා ඇඩ්වාන් සිිස්ටම් සෙටිං කියලා ඒක ක්ලික් කරන්න ඉට පස්සේ මෙතන තියෙන පොෆෝමන්සේ ෝහන්සගේ සෙටිං වලට යන්න සිටිං අඩ කියල ඔකුළුම් සමාරවට මේ ඔට්ටික් කටලා තියෙන්නේ එටි මේ කස්ටම් එකට ගිහිල්ලා මේ සිරට් කෙටලා තියෙන ටික සිරට් කරලා මෙතනින් ඇප්ලයි කරලා ඕකේ කරන්න මගේ දාලා තියෙන්න කරගන්න මොක්කෝ කලෝස් කරගෙන ඉට පස්ස ඔගොල්ලෝ පිසික රීස්ටාර්ට් කරන්න රීස්ටාර්ට් කරලා බලන්න ස්පීඩ්ඩෙක් කලින්ට වඩා ලොකු වෙන සත්තිය නොනේද කියලා මේ විඩිය ගෙන ඔකට මොක හිතන්නේ කියලා අනිවරය කමෙන්ට් ගත්දාන්න විඩි කොතර ලයික් ඇත්දාන්න ෂය කරන්න සත්‍රක් කල තියාගන්න ඉස්සරහට හොඳ වීඩියෝ ගෙන බලාපොරොත්තු වෙනවා